දුවේ පුතේ 11 වසරේ දෙවෙනි පාඩම තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය කියන පාඩම ඉතාමත් වැදගත් පාඩමක් වෙනවා. බොහෝ අවුරුදු වල ප්‍රධාන ප්‍රශ්නයක් මේ පද්ධති පාඩමෙන් ඇවිත් තියෙනවා. ලකුණු 10 ඉතාමත් ලෙහෙසියෙන් පහසුවෙන් ගන්න පුළුවන් පාඩමක් තමයි මේ තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය කියන පාඩම. අපි මුලින්ම බලමු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ විවිධ පද්ධති. මොනවද ඔයගොල්ලෝ දන්න පද්ධති? හරි. ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, එතකොට පරිගණක පද්ධති, පාසල් පද්ධති වගේ පද්ධති සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගමු ආහාර ජීර්ණ පද්ධතිය. ඔයගලන්ට පේනවනේ දැන් ආහාර ජීර්ණ පද්ධතියේ රූපයක් තියෙනවා. එතකොට බලන්න මේ ආහාර ජීර්ණ පද්ධතියේ මුඛය වෙනම, ආමාශය වෙනම, ආන්ත්‍ර වෙනම ඔය විදිහට වෙනම තිබ්බොත් ඒකේ නිශ්චිත අරමුණු සාක්ෂාත් වෙනවද? ආහාර ජීර්ණ පද්ධතියෙන් කරන්නේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව පෝෂණය ලබා දෙන එකද කරන්නේ. එතකොට මේ පෝෂණය ලබා දීම කියන දේ සාක්ෂාත් කරගන්න නම් අනිවාර්යෙන් මේ තියෙන ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන සියලු සංඝටක එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. නැතුව අපේ ශරීරයට පෝෂණය උරා දෙන්නේ නැහැ. හරිද? එතකොට අපි බලමු ඊගාවට ඔයගලන්ට දකින්න තියෙනවා බැකෝ යන්ත්‍රයක කොටස් කිහිපයක්. මේ බැකෝ යන්ත්‍රයේ කොටස් ටික වෙන වෙනම තිබ්බොත් අපිට අදාළ කාර්ය ඉෂ්ට කරගන්න පුළුවන්ද අපිට? කොහෙත්ම බෑ. අපිට පස් කපන්න ඕන නම් ඒ වගේ වැඩක් කරගන්න නම් මේකේ යන්ත්‍රයක් විදිහට එකට එකතු වෙලා සියලු උපාංග ටික වැඩ කරන්න ඕනේ. එතකොට තවත් උදාහරණයක් අපි ගමු පරිගණක පද්ධතිය. පරිගණක පද්ධතියේ ඔයගොල්ලෝ දන්නවා වයස් ටික ගලවලා එකට සම්බන්ධ කරන්නේ නැතුව හිටියොත් කිසිම වැඩක් ගන්න බෑ. ඒකත් ඔක්කොම තියෙන උපකරණ ටික එකට සම්බන්ධ වෙලා එකක් වගේ වැඩ කරන්න ඕනේ. එතකොට තමයි අපිට දත්ත තොරතුරු බවට පත් කරගන්න පුළුවන් වෙන විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඊගාවට ඔන්න තවත් උදාහරණයක් තියෙනවා පාසල් පද්ධතියක්. ඔයගලන්ට පේනවා පාසල් පද්ධතියේ තියෙන ඉන්න ඕනේ කට්ටිය කවුද? ශිෂ්‍යයෝ ඉන්න ඕනේ. ශිෂ්‍යයෝ විතරක් ඉඳලා වැඩක් තියනවද? නැහැ. ගුරුවරු විතරක් ඉඳලා වැඩක් තියනවද? නැහැ. ශිෂ්‍යයෝ ඉන්න ඕනේ, ගුරුවරු ඉන්න ඕනේ. එතකොට පරිපාලනයක් තියෙන්න ඕනේ, බිල්ඩින්ග්ස් තියෙන්න ඕනේ, ක්‍රීඩා පිටියක් තියෙන්න ඕනේ. ඔය වගේ ගොඩාක් දේවල් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ පද්ධතියට පිටින් තව ආදි ශිෂ්‍යයෝ ඉන්න ඕනේ, දෙමව්පියෝ ඉන්න ඕනේ. නේද? ඒ වගේ ගොඩක් පිරිසක් ඉන්න ඕනේ. එතකොට පද්ධතියක උපපද්ධතීන් තියෙනවා. උපපද්ධතීන් කියන්නේ අපි ඔය ශිෂ්‍යයෝ කියලා කිව්වා. ගුරුවරු කියලා කිව්වා. පරිපාලනය කියලා කිව්වා. ඔන්න උපපද්ධතීන්. එතකොට පද්ධතියට සීමාවක් තියෙනවා. සීමාවෙන් එළියේ ඉන්නවා ආදි ශිෂ්‍යයෝ ඉන්නවා, දෙමව්පියෝ ඉන්නවා. හරිද? එතකොට ඔන්න බලන්න පද්ධතියක ලක්ෂණ ඕගලන්ට දැනටම තේරුම් ගන්න පුළුවන්. මොකක් හරි යම් පොදු අරමුණක් සාක්ෂාත් කරගන්න තමයි යා ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි පද්ධතියට සීමාවක් තියෙනවා. අනිත් එක තමයි උපපද්ධතීන් වලින් එකතු වෙලා තමයි මෙයා හැදිලා තියෙන්නේ කියලා. එතකොට අපි ඊගාට බලමු පද්ධතියක මොනවද ලක්ෂණ කියලා. ඔන්න පද්ධතියක ලක්ෂණ මේවන් 3-4ක් මතක තියාගන්න. පළවෙනි එක තමයි පද්ධතියකට සීමාවක් තියනවා කියන එක. ඒක අපි දැන් ඉගෙන ගත්ත පාසල් පද්ධතිය ගැන කතා කරද්දී. ඒකට උපපද්ධතීන් වලින් එකතු වෙලා තමයි මේවා හැදිලා තියෙන්නේ. අනිත් එක තමයි සෑම උපපද්ධතියක්ම තමත් එකිනෙකට සම්බන්ධ වෙලා ක්‍රියා කරන සංඝටක සමූහයකින් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. අනිත් එක තමයි නිශ්චිත අරමුණක් සාක්ෂාත් කරගන්න තමයි මේ සැදිලා තියෙන්නේ, සකසලා තියෙන්නේ. ඒ වගේම තමයි ආදාන උපපද්ධතියකින් ප්‍රතිදාන උපපද්ධතියකින් සමන්විතයි. ඒ වගේම තමයි පද්ධතියට බාහිර පරිසරයක් තියෙනවා. එතකොට අපි නිර්වචනයක් හදාගමු පද්ධතියක් කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. මේ නිර්වචනය ඔයගොල්ලෝ මතක තියාගන්න. එතකොට පද්ධතියක් කියන්නේ යම් පොදු අරමුණක් සාක්ෂාත් කරගන්න නිරන්තර අන්තර්ක්‍රියාකාරීත්වයෙන් යුතු සංඝටක සමූහයක එකතුවක්. ඔන්න ඒක තමයි අපේ පද්ධතියක් කියන්නේ මොකක්ද කියන නිර්වචනය. දැන් අපි පද්ධතියක මූලික සංඝටක ගැන සාකච්ඡා කරමු. අපි මුලින්ම ගත්තු ආහාර ජීර්ණ පද්ධතිය ගමුක බලන්න. එතකොට මේ පද්ධතියට අපි බාහිරින් දේවල් ලබා දෙනවා. මොනවද ලබා දෙන්නේ?
අපි ආහාර ලබා දෙනවා. එතකොට ආහාර ලබා දුන්නට පස්සේ එයා සැකසෙනවා. එක එක විටමින්ස් වර්ග අපි කටට ආහාරය ගත්තු වෙලාව ඉඳලා ලබා ගන්න එයා ක්‍රියාත්මක වෙනවා. එතකොට ආදානයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පද්ධතියට බාහිරින් දේවල් ලබා දෙනවනේ. ආහාර ලබා දීම අපි ආදානය කියලා කියනවා. ඊට පස්සේ ඒවා පෝෂණය උරා ගන්න එක අපි ගන්නවා ක්‍රියාවලියක් කියලා. ඒක පටන් ගන්න තැන ඉඳලම ක්‍රියාත්මක වෙනවා. ශරීරය පෝෂණය කිරීම තමයි එයාගේ ප්‍රතිදානය වෙන්නේ. එතකොට පද්ධතියක මූලික සංඝටක තුනයි ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය. එතකොට ආදානය කියන්නේ පද්ධතියට බාහිරින් ලබා දෙන දේ, ක්‍රියාවලිය කියන්නේ ආදානය සැකසීමකට ලක් කිරීම, ප්‍රතිදානය කියන්නේ සැකසීමෙන් ලැබෙන ප්‍රතිඵල. ඊගාවට අපි ඉගෙන ගමු තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ දන්නවනේ තොරතුරු පද්ධතියක්. ඒ කියන්නේ තොරතුරු ලබා දෙන පද්ධතියක්. එහෙනම් දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියට අපි කියනවා තොරතුරු පද්ධතියක් කියලා. මේ තොරතුරු පද්ධති අපිට ආකාර කිහිපයකින් කරන්න පුළුවන්. එකක් තමයි මිනිස් ශ්‍රමයෙන් සිද්ධ කරන්න පුළුවන්. අපි හිතමු අපි ලයිබ්‍රරි එකට සිස්ටම් එකක්, ලයිබ්‍රරි එකේ සිස්ටම් එක කියලා. එතකොට ඒක මැනුවල් වෙන්නත් පුළුවන්. කියන්නේ ලයිබ්‍රේරියන් එයා අතින්ම ලියලා පොතක් ගත්තේ කවුද? ඒ පොත ලයිබ්‍රරි එකේ තියනවද? කාගේ අතේද තියෙන්නේ? ওই විස්තර සටහන් කරගන්න එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පියුටර් එකේ සිස්ටම් එකක් විදිහට ওই දේවල් සිද්ධ කරන්නත් පුළුවන්. ඔන්න තොරතුරු පද්ධති වර්ග දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි අත්‍යුරු තොරතුරු පද්ධතිය. ඒක තමයි මිනිස් ශ්‍රමයෙන් සිද්ධ කරන්නේ. මිනිසා විසින් අතින් සිදු කරන තොරතුරු පද්ධතිය තමයි අත්‍යුරු තොරතුරු පද්ධතිය කියන්නේ. පරිගණක පාදක තොරතුරු පද්ධතිය කියන්නේ පරිගණක පාවිච්චි කරලා සිද්ධ කරන තොරතුරු පද්ධතිය. එතකොට ඔයගලන්ට හිතා ගන්න පුළුවන් නේද මේකේ තියෙන වෙනස්කම්, වාසි අවාසි? අපි හිතමු අත්‍යුරු තොරතුරු පද්ධතිය කියලා මිනිස් ශ්‍රමයෙන් සිද්ධ කරන තොරතුරු පද්ධතිය. එතකොට මේකේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එතකොට අපිට මොකක් හරි දත්තයක් සොයාගන්න යන වෙලාව ගොඩක් වැඩි. ටක් ගාලා අපිට හොයාගන්න බෑ. එතකොට අපිට ගබඩා කරන්න ඉඩ, ලොකු ෆයිල්, ලිපි ගොනු ඒවා තියාගන්න ලොකු ඉඩක් යනවා. එතකොට තව නිවැරදිභාවය ගැන ගැටලු සහිතයි. පිරිවැය නම් අඩු වෙන්න පුළුවන්. එතකොට පරිගණක පාදකයේ පිරිවැය අධිකයි. මොකද දෘඩාංග, මෘදුකාංග ඒවා පාලනය කර, ඒ කියන්නේ නඩත්තු කරන්න තියෙනවා. එතකොට නිවැරදිභාවය 100%ක්ම අපිට ගන්න පුළුවන් නිවැරදි කියලා. තව අපිට ගන්න පුළුවන් දේවල් තමයි තොරතුරක් හොයාගන්න යන කාලය අවමයි, හරිම අඩුයි. ඊට පස්සේ දත්ත අපිට ගබඩා කරලා තියන්න පුළුවන් කුඩා ඉඩක. පෙන් ඩ්‍රයිව් එක, ක්ලවුඩ් එකේ වගේ පුංචි ඉඩක අපිට තියාගන්න පුළුවන්. ඒව තමයි වාසි සහ අවාසි. ඊගාවට පුතේ මේ පාඩමේ තියෙන වැදගත්ම කොටස ඉගෙන ගන්නයි යන්නේ. හරිද? එතන තියෙනවා අපිට පද්ධති සංවර්ධන ජීවන චක්‍රය පිළිබඳ ඉගෙන ගන්න. මේක හරිම වැදගත්, හරිම අවධානයෙන් අහගෙන ඉන්න ඕනි සහ හොඳට තේරුම් ගන්න ඕනි කොටසක්. අපිට ලකුණු 10 පද්ධති පාඩමෙන් එන වැඩි හරියක් රඳා පවතින්නේ මෙන්න මේ කොටස ආශ්‍රයෙන් එන ප්‍රශ්න වලින්. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ ජීවන චක්‍ර. මොනවද ඔයගොල්ලෝ අහලා තියෙන ජීවන චක්‍ර? සමනලයාගේ ජීවන චක්‍රය, මදුරුවාගේ ජීවන චක්‍රය, ඔයගේ ජීවන චක්‍ර දන්නවනේ. එතකොට අපිට මේකෙදි ඉගෙන ගන්න තියෙන පද්ධති සංවර්ධන ජීවන චක්‍රය මොකක්ද? අපි හිතමු අපිට සොෆ්ට්වෙයාර් එකක් හදන්න තියෙනවා කියලා. අන්නේ සොෆ්ට්වෙයාර් එක හදන්න පටන් ගන්න තැන ඉඳලා ඒක අපි සංවර්ධනය කරලා පිහිටුවලා ඒ සම්පූර්ණ ක්‍රියාවලිය තමයි අපි මෙන්න මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයෙන් ඉගෙන ගන්න යන්නේ. දැන් අපි හිතමුකෝ අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් හොඳටම දන්නවා. මොකක් හරි දැන් අපි ඉගෙන ගත්ත පළවෙනි පාඩමෙන් පැස්කල්. ඒ වගේ හරි මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් අපි හොඳටම දන්නවා. මොකක් හරි ආයතනයකින් කිව්වොත් සොෆ්ට්වෙයාර් එකක් අපිට හදලා දෙන්න කියලා අපිට ඒ ආයතනයේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ගැන ලොකු අවබෝධයක් ඇත්තෙම නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට කම්පියුටර් සයිඩ් එකේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ සම්බන්ධව සියලු මේ දැනුම තියෙනවා. එතකොට අපි අර ඒ දැනුම හොයාගෙන ඒකේ වෙන විස්තර හොයාගෙන ඒ සොෆ්ට්වෙයාර් එක ඩෙවලොප් කරන තැනට වෙනකම්ම ඉගෙන ගන්න තියෙනවා. ඒක තමයි මේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. අපි හිතමු ඉස්කෝලේ ලයිබ්‍රරි එකේ
කරගෙන යනවා සිස්ටම් එකක්. ඒක අපි හිතමු පොතක ලියලා කවුද පොත ගෙනිච්චේ, දැන් ඒක ලයිබ්‍රරි එකේ තියෙනවද, කවදද රිටර්න් කරන්න ඕනේ, ඔය වගේ විස්තර තියෙනවනේ. ඕවා ටික ඔක්කොම සඳහන් කරලා තියෙනවා. දැන් හැබැයි අපිට කියනවා ලයිබ්‍රරි එකට සිස්ටම් එකක් හදලා දෙන්න කියලා. හැබැයි අපි ওই ලයිබ්‍රරි එකේ සඳහන් කරගන්න කරුණුවත් ඇත්තට වෙන්නේ මොකද්ද කියලාවත් එහෙම අවබෝධයක් නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා ඔක්කොටම කලින් ලයිබ්‍රරි එකට ගිහිල්ලා බලාගෙන ඉඳලා හරි තියෙන ලිපි ලේඛන අධ්‍යයනය කළා හරි ලයිබ්‍රරියන් එක කතා කළා හරි අපිට ඒ පිළිබඳ අවබෝධයක් ගන්න සිද්ධ වෙනවා. නැත්නම් අපිට ඒකට සිස්ටම් එකක් ඩෙවලොප් කරන්න බෑනේ. එතකොට මුලින්ම අපි කරන්නේ ඒ අදාළ අවශ්‍යතා ටික හඳුන ගන්නවා, මොනවද සිද්ධ වෙන්න ඕනේ, ඒ වගේ කාරණා ටික හඳුන ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් සැලසුම් කරගන්න. මොන හાર્ඩ්වෙයාද අපි ගන්නෙ, එතකොට මොනවද ගන්න සොෆ්ට්වෙයා, එතකොට සොෆ්ට්වෙයා එකේ ඉන්ටර්ෆේස් එක කොහොමද තියෙන්නේ, ඔය වගේ කාරණා ටික අපි ඊගාවට ප්ලෑන් කරගන්නවා. ඊට පස්සේ කරන්නේ දැන් ප්ලෑන් කරගෙනත් ඉවරයිනේ. දැන් අපිට පුළුවන් අපි දන්න හොඳම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් තෝරගෙන ඒක කෝඩින් කරන්න. ඊට පස්සේ දැන් අපි කෝඩින් කරලා සොෆ්ට්වෙයාර් එක හදලා හැබැයි මේක හරිද කියලා අපි ඊට පස්සේ ටෙස්ට් කරලා බලන්න බෑ. ඔන්න අපි ඊගාවට ටෙස්ට් කරනවා. ටෙස්ට් කරලා ඉවර වෙලා ඔන්න වැරදි තියෙනවා නම් තව මොනවා හරි එකතු වෙන්න තියෙනවා නම් ඒ ටික ඔක්කොම අපි කරන්නේ ඊගාවෙකේදී සකස් කරනවා. දැන් ඔන්න ඒ ඔක්කොම ටිකත් හදලා හරි සිස්ටම් එක ඊට පස්සේ අපිට තියෙන්නේ මේ සිස්ටම් එක අදාළ ස්ථානයේ ඉන්ස්ටෝල් කරලා දෙනවා. ඔන්න ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ අපිට ඒක නඩත්තු කටයුතු තව මොනවා හරි ඇඩ් වෙන්න ඕන නම් ඒවා ඒ දේවල් සිද්ධ වෙනවා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා. දැන් අපි හරි කියපු ඒවා ජීවන චක්‍රයේ කොටස් 6ක් එක්ක ඉගෙන ගන්න තියෙනවා. පළවෙනියෙන් කරන්නේ අවශ්‍යතා හඳුන ගන්නවා. ඒ කියන්නේ මොකක්ද මේ සිස්ටම් එකේ වෙන්න ඕනේ. එතකොට මේ සිස්ටම් එකේ ඇත්තටම වෙන කාර්ය මොකක්ද කියලා අපි අවබෝධයක් ගන්න එක. අන්නේ ටික තමයි අවශ්‍යතා හඳුනා ගැනීම කියන පළවෙනි එකේදී සිද්ධ වෙන්නේ. දෙවෙනි එක තමයි විසඳුම සැලසුම් කිරීම. අර හඳුනගත්තු අවශ්‍යතා අනුව අපි සොෆ්ට්වෙයාර් එකට එන්න ඕන දෘඩාංග මොනවද, හાર્ඩ්වෙයාර් මොනවද, සොෆ්ට්වෙයාර් මොනවද, එතකොට ඉන්ටර්ෆේස් එක කොයි වගේ එන්න ඕනේද, ඔන්න ඔය ටික ප්ලෑන් කරගන්නවා විසඳුම සැලසුම් කිරීම කියන දෙවෙනි පියවරේදී. තුන්වෙනුව කරන්නේ ඒ විසඳුම කේතකරණය කරන සුදුසු පරිගණක භාෂාවක් යොදාගෙන කේතකරණය සිද්ධ කරනවා. ඊට පස්සේ හතරවෙනි එකේදී කරන්නේ දැන් ඔන්න අපි සිස්ටම් එක හදලා ඉවරයිනේ, මේක හරියට වැඩ කරනවද එම කියලා අපි චෙක් කරගන්න ඕනේනේ. ඔන්න පද්ධතිය පරීක්ෂා කරනවා. දෝෂ තියෙනවා නම් ඒ ටික ඉවත් කරගන්නවා. එතකොට හතරවෙනි එක තමයි විසඳුම පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම. දැන් දෝෂත් ඉවත් කළා ඔක්කොම හරි. දැන් අපිට තියෙන සිස්ටම් එක ඉන්ස්ටෝල් කරලා දෙන්න. ඒකට අපි කියනවා පද්ධති පිහිටුවීම කියලා. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ අපිට සිද්ධ වෙනවා තව කොටස් ඇඩ් කරන්න කියයි. එහෙම නැත්නම් ඩේටාබේස් එකේ මේ ටික වෙනස් කරන්න කියයි, ඉන්ටර්ෆේස් එකේ මේ ටික වෙනස් කරන්න කියයි. ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා නඩත්තු කිරීම. ඔන්න පද්ධතිය නඩත්තු කිරීම 6 වෙනි පියවර. ඔය විදිහට තමයි පද්ධතියක් ගොඩනගෙන ජීවන චක්‍රය ගමන් කරන්නේ.